යනවා අපේ ඊළඟ සෙග්මන්ට් එකට. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මිස් සජිනි ජයසිංහ. අද අපි හිතුවේ එදා අපි ටැක්ස් ගැන කතා කරා. අද අපි හිතුවේ මේ HR ෆීල්ඩ් එකේ මානව සම්පත් කළමනාකරණය කියන ෆීල්ඩ් එකේ මේ වෙනකොට තියෙන පොඩි දේවල් ටිකක් ගැන ඕගොල්ලොත් එක්ක පොඩි ඩිස්කෂන් එකක් තියන්න. දැන් මේ HR ෆීල්ඩ් එක ගත්තොත් මානව සම්පත් කළමනාකරණය කියන ෆීල්ඩ් එක ගත්තොත් අද වෙනකොට මිනිස්සුන්ගේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස් වෙලා තියෙනවා. එතකොට අද වෙනකොට මේ HR කියන ෆීල්ඩ් එක ගැන නිකන් එම්ප්ලොයී විතරක් නෙමෙයි වටේ ඉන්න ඔක්කොමත් බලාගෙන ඉන්න තැනකට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මේ වෙලා තියෙන වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් ලංකාවට බලපාලා තියෙන්නේ කොහොමද? මොන වගේ චැලෙන්ජස්ද අද එම්ප්ලොයී කෙනෙකුට ලංකාවේ තියෙන්නේ? ඔව් ලහිරෝ දැනට අපි ලංකාවේ තියෙන කම්පනීස් ගැන කතා කරොත් ඉස්සර තිබ්බට වඩා හැමදේම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි අතීතයේදී ගොඩක් වෙලාවට performance based culture කියන concept එක දැක්ටි තමයි ගොඩක් HR departments වැඩ කරේ. ඒ වුණාට අද වෙනකොට අපි ඒක performance based කියන එක අතහැරලා අපි ගොඩක් වෙලාවට skilled employees කියන category එකට shift වෙලා තියෙනවා. එතකොට මේකෙදී අපිට ගොඩක් challenges ඇවිල්ලා තියෙන අලුත් companies වල මේ challenges වලින් අපිට මුලින්ම කියන්න ඕන අපිට තියෙන ලොකුම challenge එක තමයි employees retention කියන concept එක. එතකොට දැන් ඉන්න generation එකත් එක්ක අපිට හරි අමාරුයි employees ලා retain කරගන්න. එතකොට retention strategies තමයි අපි මේ දවස්වල ගොඩක් වෙලාවට HR වල focus කරගෙන යන්නේ. right දැන් අර retention කියලා එකක් කියවනේ. ඔව්. හැබැයි retain කරන්න කලින් අපිට recruitment එකට යන්න වෙනවා. අනිවාර්යයෙන්. දැන් අද වෙනකොට ලොකු කම්පිටිෂන් එකක් මාකට් එකේ තියෙනවා. ඒ කියන්නේ දැන් අද වෙනකොට අපි නිකන් අර ග්ලෝබලයිසේෂන් කියන කතාවකට කියලා තියෙනවානේ. ඒතකොට දැන් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ඒතකොට ලොකු කම්පිටිෂන් එකක් ඇදලා තියෙනවා. ඔව් නේද? එම්ප්ලොයී කෙනෙකුට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අද ගත්තොත් ඇත්තටම ගොඩක් කට්ටිය ජොබ් කරනවට වඩා ෆ්‍රීලාන්සින් කියන කතන්දරයටත් එකතු වෙලා තියෙනවා. ඒතකොට මේ ඔක්කොම චැලෙන්ජස් උත් එක්ක රික්‍රූට්මන්ට් පැත්ත දැන් කොහොමද මේ වෙද්දී කෙරෙන්නේ සහ කෙරෙන්න ඕනේ? ඔව් හා කිව්වා වගේ ලහිරු අද වෙනකොට අපිට තියෙන්නේ ගොඩක් කම්පිටිටිව් මාකට් එකක්. එතකොට අපි රයිට් ටැලන්ට් එක තමයි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන අපේ කම්පැනි එකේ performance වලට අපිට achieve කරගන්න ඕන නම්. එතකොට recruitment and selection කියන concept එකේදී අපිට අපේ job එකේ කියන්නේ අපි create කරපු job එකේ තියෙනවා specific job description එකක්. ඒ job description එකට අදාළ skill set එක තමයි අපි market එකෙන් gain කරගන්න ඕන. එතකොට අපි recruitment process එකේ අපි හරි structured වෙන්න ඕන. ඒ වගේම effective වෙන්න ඕන. ඒ වගේම අපේ selection process එක ගොඩක් fast forward වෙන්න ඕන. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? අපිට අදාළ candidate වෙන company එකකින් recruit කරගන්න පුළුවන්. ලහිරු මම කලින් පැහැදිලි කරා වගේ අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ employment එකේදී අපි ගොඩක් focus කරන්නේ technical side එක. ඒ කියන්නේ employee කෙනෙක්ට perform කරන්න ඕන අදාළ industrial topic එක. ඒ වුණාට අපි ඒක විතරක් නෙවෙයි අපි focus කරන්න ඕන employee කෙනෙක්ගේ soft skills කියන side එකත්. ඒ කියන්නේ communication skills, leadership skills, negotiation skills, ඒ වගේම හොඳ community එකක් තියනවාද කියන එක අපි බලන්න ඕන. එතකොට මෙන්න මේ concept දෙකම combine වුණොත් තමයි අපිට right candidate acquire කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට තේරෙන්නේ නැති අද වෙනකොට ටෙක්නිකල් ස්කිල් එක විතරක් තිබුණාට මදි හරි ජොබ් එකකට යන්න නම්. ඔව් soft skills එක අනිවාර්යෙන් තියෙනවා. ඕගලන්ගේ presence එක. මේ presence එක කියලා කියන්නේ දැන් අද වෙද්දී මම වැරදි නම් කරෙක්ට් කරන්න ගොඩක් තැන්වල මම දැකලා තියෙන දෙයක් තමයි අද වෙනකොට recruitment එක කරද්දී සමහරවල් social media profiles වලට එනකම්ම ගිහලා check කරනවා. ඔව් අනිවාර්යයෙන්. මම දන්න දෙයක් තමයි සමහර ආයතන AI tools ඉදලා use කරනවා social media profiles වලට ගිහලා check කරන්න. ඒ කියන්නේ social media වල එක දේවල් දාලා තිබුණොත් ක්‍රිටිසයිස් කරපු දේවල් තිබුණොත් අපිට පාඩුවක් වෙනවද? ඔව් අනිවාර්යෙන් ලහිරු. ඒ වුණාට එයාගේ දාලා තිබුණොත් එයාගේ social media platforms වල එයාගේ leadership qualities වලට against වෙන දෙයක් ඒක ලොකු impact එකක් වෙන්න පුළුවන් recruitment එකකදී. අන්න ඒකයි දැන් ඔයාලා ගොඩාක් ඔය CV හදන තැන් වලට දුන්නාම එයාලා වාගේ LinkedIn profile එක ඉල්ලනවා. අන්න ඕකින්ද තමයි ඔය profile එක ඉල්ලන්නේ. ඒ වගේමයි දැන් ඔයාලට තේරෙන්නේ නැති ඔයාලගේ social media platforms උත් කොයිතරම් දුරකට ඔයගලන්ගේ අනාගත job එකට බලපානවද කියන එක. ඔව් තව දෙයක් එකතු කරන්න ඕන ලහිරු. දැන් ගොඩක් modern CVs වල LinkedIn profile එක, FB profile එකේ හැම දෙයකම link එක දාලා තියෙනවා. එතකොට ඒකත් අපේ modern practice එකක් HR වල. එතකොට අපිට easily employee ගේ profiles වලට access කරන්න පුළුවන්. දැන් මම පෞද්ගලිකව දැකපු දෙයක් තමයි මේ වෙනකොට දැන් අද ගොඩක් මේ employees ලගේ පැත්තෙන් අපි බැලුවොත්
මටත් ගොඩක් වෙලාට අහන්න හම්බෙන දෙයක් තමයි මේ Gen Z එක හරි නෑ. Gen Alpha ඊටත් අපන් කියන දෙයක් තීරෙන්නේ නෑ. මොලේ නෑ. සාමාන්‍ය දැරීම නෑ. කොහොම ලොකු චෝදනාවක් තියෙනවා. බෑත්ත කතා කරොත් අපි දෙමාපියෝ අපිට ඔය කතා ටිකම කියලා තියෙනවා. ඔව්. ඕක පොඩි ජෙනරේෂනල් ගැප් එකක් කියලා හිතෙනවා. හැබැයි දැන් ජොබ් එකට ආවට පස්සේ මම Gen Z මම Gen Alpha එහෙම එකක් අදාළ වෙන්නේ නෑ. එතන අපි හැමෝටම සමාන පරිසරයක් තියෙනවා. ඒ වගේ තැනකදී මම පෞද්ගලිකව මම හිතන දේ දැන් ඒගොල්ලන්ගේ ඔය කියන විදිහට මොහොත ස්කිල් ගැප් එකක් තියෙනවා. මං හිතන්නේ වඩාත්ම සාර්ථක දේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වගේ මෙතඩ්ස් යූස් කරලා ඒ තියෙන ස්කිල් ගැප්ස් වලට ඕන කරන සොලියුෂන්ස් දෙන එක. ඒක ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක කොයිතරම් දුරකට වැදගත්ද? ඒ වගේම කොහොමද ඒදී සාමාන්‍යයෙන් කම්පැනි එකකදී වෙන්නේ? ඔව් ලහිරු මං කලින් කිව්වා වගේ අපි ජොබ් එකකදී බලන දෙයක් තමයි ටෙක්නිකල් ස්කිල්ස්. එතකොට ටෙක්නිකල් ස්කිල්ස් ගැන කතා කරද්දී අපිට 100% අපේ ප්‍රොෆයිල් එකට මැච් වෙන කෙනෙක්ව චූස් කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් 90% වගේ සිලෙක්ට් වෙන කෙනෙක්ව චූස් කරන්න. ඒකත් එක්ක අපි බලන්න ඕනේ එයාට මොනවාද තියෙන ගැප්ස් කියලා අපේ ජොබ් එක පර්ෆෝම් කරන්න. අන්න ඒකට අපි කියනවා ට්‍රේනින් නීඩ් ඇනලිසිස් කියලා. අපිට පුළුවන් ට්‍රේනින් නීඩ් ඇනලිසිස් එකක් කරලා එයාට මොනවාද තියෙන ගැප්ස් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ ගැප්ස් වලට අදාළ ට්‍රේනින්ග්ස් දුන්නොත් අපිට පුළුවන් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක එම්ප්ලොයි එකෙන් ගන්න. එතකොට අපි ට්‍රේනින්ග්ස් ගැන කතා කරද්දී අපි ට්‍රේනින්ග්ස් දෙන්න ඕනේ එම්ප්ලොයි කෙනෙක්ට. එයා පර්ෆෝම් කරන ජොබ් එකට විතරක් නෙවෙයි, එයාව ෆියුචර් ලීඩර් කෙනෙක් විදිහට මේක් ෂුවර් කරන්න ඕන අදාළ ස්කිල් සෙට් එකත් අපි ට්‍රේනින්ග්ස් වලින් දෙන්නම ඕන. රයිට්. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ඔය සමහර කම්පැනි වල ඕගොල්ලෝ ගියාම ඕගොල්ලොම හිතින් බැන ඉන්නේ නැති මොන මගුලක්ද මෙතන වැඩක් කරන්න වෙලාවක් නැහැ. හැමදාම ට්‍රේනින් අරක කරන්න කියනවා, මේක කරන්න කියනවා. කරේ නැත්නම් පර්ෆෝමන්ස් වලට හිට වෙනවා කියනවා. සැලරි එක කපනවා කියනවා. අන්න ඕක හින්දා තමයි එතනට යන්නේ. ඒ කරන්නේ ඔයාලගේම හොඳට ඔයාලව ඩෙවලොප් කරලා අනාගත නායකයෝ කියන තැනට ගන්න පුළුවන් වෙන්න තමයි ඔය ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක ගොඩාක් ආයතනවල මේ වෙනකොට කම්පල්සරි කරලා තියෙන්නේ. එහෙම නේද? ඔව් ලහිරු අනිවාර්යයෙන්. දැන් තවත් මම නිකන් දැක්ක දෙයක් තමයි විශේෂයෙන් අපේ වගේ රටවල්වල අපිට නිකන් වැඩක් දුන්නට අපි කරන්නේ ඇත්ත කතා කරොත් අපි එහෙම කරන්නේ. ඔව්. දැන් ඒතර කම්පැනි එකක් විදිහට ගත්තොත් දැන් බාර දීපු වැඩේ හරියට වෙනවද? ඒ වගේම එයා ඊට වඩා දේවල් කරනවා. දැන් සමහර එම්ප්ලොයිස්ලා කියනවා අපි මෙච්චර දේවල් කරනවා කම්පැනි එකට අපිට කිසි රෙකග්නිෂන් එකක් නැහැ. ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහරලාට එයා හොඳටම වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ඔව්. සමහරලාට එයා හිතන් හිටියට එයාට දීලා දෙන වැඩියත් හරියට වෙලා නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙකම මික්ස් කරලා කොහොමද කම්පැනි එකක් විදිහට ඔය මැනේජ් කරන්නේ? දැන් මෙයාගේ පර්ෆෝමන්ස් කොහොමද? මොන විදිහට පර්ෆෝමන්ස් වෙලා තියෙන්නේ? ඒවා කම්පැනි එකත් එක්ක ඉන්ලයින්ද? මොකද කම්පැනි එකේ වෙනම ඔබ්ජෙක්ටිව්ස් තියෙන්න පුළුවන්, එම්ප්ලොයිස්ලාගේ වෙනම ඔබ්ජෙක්ටිව්ස් තියෙන්න පුළුවන්. මේ දෙක කොහොමද බැලන්ස් වෙන්නේ? මේ පර්ෆෝමන්ස් කියන එක කොහොමද බැලෙන්නේ කම්පැනි එකක් පැත්තේදී? ඔව් ලහිරු මම ඔයාලට කලින් කිව්වා වගේ අපිට තියෙනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් කියලා කන්සෙප්ට් එකක්. එතකොට හැම ජොබ් එකකටම තියෙනවා ස්පෙસિෆික් වෙන ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක්. අපි මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළ key performance indicators develop කරනවා annually. එතකොට අපි performance based system එකකට යනවා නම් අපි හැම වෙලේම බලන්න ඕන employee ගෙන් අදාළ contribution එක කම්පැනි එකට ලැබෙනවාද කියන එක. අපි දෙයක් employee ගෙන් බලාපොරොත්තු වෙනවා එයා දෙන input එක අපේ output එකට ගැලපෙනවාද කියන එක තමයි අපි මේ concept එකේදී බලන්නේ. ඒතර performance driven system එක යනකොට වාහනයක් තියලා හිරුවා අපි annual reviews යනවා, mid-year reviews යනවා. ඒකට ගොඩාක් වෙලාවට ලංකාවේ තියෙන concept එක තමයි annual appraisals and the mid-year appraisals. එතකොට මේ දෙක විතරක් මදි. මම කියන්නේ daily feedbacks දෙන්න ඕනේ අපි employees ලට, daily meetings තියෙන්න ඕන, ඔයාලදී coffee chats, one on one meetings මේ හැම දෙයකින්ම අපිට දෙන්න පුළුවන් feedback එකක් employeeට. එතකොට තමයි employeeට පුළුවන් මොනවාද තියෙන gaps කියලා identify කරගන්න වගේම company එක මොනවාද employee කෙනෙක්ගෙන් expect කරන්නේ කියලා එයාට identify කරගන්නත් පුළුවන්. මොකක් හොඳ concept එකක් තුවා coffee chat. මම හුඟක් කැමති එකක්. ඕනම වෙලාවක ඔය coffee chat කියන එක හොඳයි. මොකද නිකන් කන්න බොන්න දෙනවනේ. coffee එකක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක ලහිරු ගොඩක් වෙලාවට formal chat එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට informal chat එකක්. ඒකෙදි අපිට identify කරගන්න පුළුවන් මොන points වලදීද අපේ employees ලා suffer කරන්නේ කියන එක. එතකොට අපි HR manager කියන concept එක ඇතුලේ හිටියොත් employee කෙනෙක් ඇවිල්ලා අපිට කියන්නේ ගොඩක් limited දේවල්. ඒක එක frame එකකට limited වෙලා තියෙනවා. හැබැයි අපි coffee chat එකක් one on one chat එකක් දැම්මොත් ඒක අර කියන්නේ ස්පෙસિෆික් වෙන බොක්ස් එකෙන් එළියට ඇවිල්ලා අපිට දැනගන්න පුළුවන් එම්ප්ලොයි කෙනෙක් මොනවාද ඇත්තටම මුහුණ පාන ඩිෆිකල්ටිස් කියන එක. ඒක ගොඩක් වෙලාවට කියන්නේ මමත් ඔය කොෆි සෙට් වලට ෆේස් කරලා තියෙනවා.
ගොඩක් කලාට ඒක වෙන්නේ ආයතනයෙන් පිට. ආයතනයෙන් පිට අනිවාර්යයෙන්. අතුල තැනක කරනවට වඩා එළියේ කැෂුවල් තැනක නිකන් ෆ්‍රෙන්ඩ්ලි ඩිස්කෂන් එකක් වගේ තමයි වෙන්නේ. මොකද එතකොට තමයි අපිත් ඕපන් වෙලා අපේ තියෙන ප්‍රශ්න අපේ හිතේ තියෙන දේවල් අපේ HR ටීම් එකත් එක්ක ෂෙයා කරන්නේ. අනිවාර්යෙන් ඒක දැන් ගොඩක් HR ඩිපාර්ට්මන්ට්ස් ෆලෝ අප් කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි කොෆි චැට් කියන කන්සෙප්ට් එක. ඔයගොල්ලෝ ඒ වගේ දෙයක් කරනවා නම් අපි මේ වීඩියෝ එක කරන තරත් හොඳ තරක් ඔයගොල්ලන්ට ඇවිල්ලා ඒ වගේ දෙයකට කරනවා නම් ඔව් අපි වීඩියෝ එකේ අන්තිමට දාමු අපි කොහෙද කරන්න කියලා ප්‍රෝග්‍රෑම් එක. අනිවාර්යෙන්. අවසාන වශයෙන් සජිනී තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් හිතන්න ගොඩක් තියෙන තව ප්‍රශ්නයක් තමයි ලංකාවේ මාකට් එකේ එම්ප්ලොයිස්ලට හැමතිස්සෙම හිතනවා මැනේජ්මන්ට් එක හරියට වෙන්නේ නැහැ. මැනේජ්මන්ට් එක හැමතිස්සෙම හිතනවා එම්ප්ලොයිගෙන් වැඩි හරියට වෙන්නේ නැහැ. ඔය ඔබ්ජෙක්ටිව් බැලන්සින් ප්‍රශ්නයක් හැමතිස්සෙම තියෙනවා. එතකොට නෛතික පැත්තෙන් බැලුවොත් ඕනම රටක ලේබර් ලෝස් තියෙනවා. අනිවාර්යයෙන්. රෙගියුලේෂන්ස් තියෙනවා. ඒ දේවල් එක්ක බැලුවොත් ලංකාවේ ලේබර් ලෝස් මේ බැලන්සින් පැත්තට එම්ප්ලොයර් බැලන්සින් ඔය දේවල් එක්ක එම්ප්ලොයි කෙනෙකුගේ පැත්තෙන් සහ එම්ප්ලොයර් කෙනෙකුගේ පැත්තෙන් ලංකාවේ ලේබර් ලෝස් කොහොමද වැඩ කරන්නේ? ඔව් ලේබර් ලෝස් ගැන අපි කතා කරොත් අපි කම්පැනි එකක් ඇතුලේ අනිවාර්යෙන් ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ තමයි ලහිරු වැඩ කරන්න ඕන. එතකොට මේ ලීගල් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපි වැඩ කරේ නැත්නම් ඒකෙන් අපිට අවාසිය වෙන්නේ එම්ප්ලොයර්ටමයි. එතකොට අපි හැම වෙලේම මේ ෆ්‍රේම්වර්ක් එකට අලයින් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට පැනලිටිස් වදිනවා, අපිට ඒක ෆයිනෑන්ෂියල් ලොස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපේ කම්පැනි රෙපියුටේෂන් එකටත් ගොඩක් බලපානවා. දැන් අපි ලංකාවේ ලේබර් ලෝස් ගැන කතා කරොත් අපිට සාපුහා කාර්යාල සංකීර්ණ පනත තියෙනවා. අපි ඉංග්‍රීසි වලින් කියන ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් කියලා. ඊට අමතරව වේජස් බෝඩ් ඔඩිනන්ස් තියෙනවා. එතකොට මේ සෙග්මන්ට්ස් දෙක යටතේ තමයි ඕනම කම්පැනි එකක් අපේ ඔපරේට් වෙන්නේ. ඔව් අපේ තුට ගොඩක් දේවල් තියෙනවා අපි ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ අලයින් වෙන්න ඕන එම්ප්ලොයි කෙනෙක් විදිහට. එතකොට EPF ETF ඇක්ට් එකක් තියෙනවා. ඊට අමතරව ග්‍රැටිවිටි තියෙනවා. ඊටත් අමතරව ගොඩක් දෙයක් තමයි එම්ප්ලොයි ටර්මිනේෂන් කියන කන්සෙප්ට් එක. එතකොට එම්ප්ලොයි කෙනෙක් අපිට ටර්මිනේට් කරන්න ඕන නම් ඒ කියන්නේ එයා මොන හරි ෆ්‍රෝඩ් එකක් වුණොත් අපිට ඒක යන්න ඕන ඩිසිප්ලිනරි ප්‍රොසීජර් එකක් තියෙනවා. ඒත් අනිවාර්යෙන් අපි මේ process එක follow up කරන්න ඕන. එහෙම නැති වුණොත් කම්පැනි එකට වෙන අපිට compensation ගෙවන්නත්. එතකොට අපි එම්ප්ලොයි කෙනෙක් විදිහට අපි මේ හැමදේම දැනගෙන ඉන්න ඕන. ඒ වගේම එම්ප්ලොයි කෙනෙක් වුණත් disciplinary action process එක, ඒ වගේම Tamanට ආයතනයකින් ලැබෙන්න ඕන benefits ටික legally අපිට ලැබෙනවාද කියන knowledge එකත් employees ලට තියෙන්න ඕන. ඒ කියන්නේ එම්ප්ලොයිට වගේම එම්ප්ලොයර්ට දෙන්නටම rights and obligations දෙකම තියෙනවා මේ law එක ඇතුළේ. ඒතර එම්ප්ලොයි ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ වැඩ කරන්න ඕනේ. හැබැයි මොන හරි වුණා කියලා එම්ප්ලොයර්ටත් ඒකෙන් ඕන විදිහට කෑ ගහන්න නටන්න දඟලන්න බෑ. ඒකට ප්‍රොසීජර් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. right. ඒක ලංකාවේ ගොඩක් එම්ප්ලොයර්ස්ලටත් මම හිතනවා වැදගත් දෙයක් වෙයි කියලා එම්ප්ලොයි හැන්ඩ්ලින් කරන්නේ කොහොමද කියන එක. මොකද නෛතික රාමුවක් ඒකට තියෙනවා. ඕන විදිහට කියලා කෑ ගහන්න හැකියාවක් නැත. තව දෙයක් එකතු කරන්න ඕනේ ලහිරු. එම්ප්ලොයි කෙනෙක්ට කොහෙන් හරි අසාධාරණයක් වෙනවා නම් එම්ප්ලොයිට ෆුල් රයිට් එක තියෙනවා ලංකාවේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දාන්න. ඒක කියන්නේ ඇක්ටිව් එම්ප්ලොයි කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ඇක්ටිව් එම්ප්ලොයි කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ඕන වෙලාවක පුළුවන් ගිහිල්ලා එයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඩවුට් එක විසඳ ගන්න. ඒගොල්ලන්ට පුළුවන් ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කන්සර්න් එක ඉදිරිපත් කරලා මොනවාද අදාළ නීතිමය කරුණු කියන එක දැනගන්න පුළුවන්. ඒකත් එක්ක මේ කම්පැනි එකක් හරියට කියන්නේ අලයින් වෙන්නේ නැත්නම් ඒ ලීගල් ෆ්‍රේම්වර්ක් එකට ඒගොල්ලන්ට පුළුවන් ෆයිල් එකක් ඕපන් කරන්න. එහෙම වුණොත් ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් එම්ප්ලොයිව කන්ටැක්ට් කරලා ඒ හැමදේම අදාළ ෆ්‍රේම්වර්ක් එකක් ඇතුළට ගන්නවා. ඒ කියන්නේ දෙගොල්ලන්ටම මේ ලෝ එක ඇතුළේ ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. එක පැත්තකට විතරක් නෙවෙයි. හරි. thank you සජිනි සපෝට් එකට. thank you ලහිරු. ඒ වගේමයි අපි අර කලින් කිව්වා අපි කොහෙද ඉන්නේ කියලා කියනවා කියලා. අනිවාර්යයෙන්. ෆිකාරියල් කැෆේ එකේ තමයි අද අපි මේ ෂූට් එක කරේ. ඒතර අපි ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ ඔපචුනිටි එක දුන්න එක ගැන. ඔව් වීඩියෝ එක බලන ඔයාලත් අනිවාර්යෙන් මෙතනට එන්න. thank you again සජිනි. thank you ලහිරු.